හලෝ. ඔවුනේ. එහෙනම් මං කරගෙන යන්නම්නේ. මේ දැන් මං කරන්න යන්නේ කැස්කේඩ් මෙතඩ් එක කියන්නේ මේ නියුමැටික්ස් එකකට අඳින්න පුළුවන් එක විදිහක්. මේක ඕන වෙන්නේ මේ වගේ ලාවට ඉන්න මං ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මේකෙන්. මේ වගේ අපිට දීලා තිබ්බා මේ වගේ සීක්වෙන්ස් එකක්. ඕක මේ අපිට නෝමල් විදිහට මේ මං ඇඳලා දෙනවා අපි සාමාන්‍ය අර ඉතින් අපිට කියලා දෙන විදිහට අඳලා එතකොට ඕකේ මම දාන්නම් දැන් ඔන්න ඔය වෙලාව අපේ පුෂ් බටන් එක පුරාම ඒ සිංගල් ඇඩ්වාන්ස් වෙලා ඊට පස්සේ මෙතන ගිහුවම මේකට සිග්නල් එක ගිහිල්ලා මේක ඇඩ්වාන්ස් වෙනවා ඒත් මේක මෙතන ආපුවම ඒ සීක්වෙන්ස් එක හැටියට ආපහු B එකට රිටර්න් වෙන්න ඕනේ මෙතන සිග්නල් එක එනවා ඒත් මේකෙමුත් යනවා දැන්ට මේ ඇඩ්වාන්ස් වෙන්න මේ දීලා තියෙන සිග්නල් මේ පැත්තට සිග්නල් එක ඇවිල්ලානේ එතකොට මේ සිග්නල් එක නැති වුණේ නැහනේ අර දීප එක ඒ හින්දා මෙතන මේකට දෙපැත්තෙම සිග්නල් එක ඇවිල්ලා සිග්නල් එක ඕවර්ලැප් වෙලා මේක බලනවා මොන එකද වැඩ කරන්න ඕනේ කියලා. එතකොට මේකෙන් ආප් එක වැඩ ගන්න විදියක් නැහැ. එතකොට මේක මෙතනින් නවතිනවා. ඒ හින්දා ඔකට අපි යූස් කරනවා මේ කැස්කේඩ් කියලා මෙතඩ් එකක්. ඒ කියන්නේ මේකමයි මේ අඳින විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකට තියෙනවා මේක මම දාන්නම්. කැස්කේඩ් මෙතඩ් ඒකේ අපි කරන්නේ මේ අපේ මේ තියෙනවා මේ කොයිද අපිට දීලා තියෙන සීක්වෙන්ස් එක අපිට දීලා තියෙන සීක්වෙන්ස් ඊට පස්සේ ඕක අපි ගෲප් වලට කඩා ගන්නවා එක ළඟ එකම සිලින්ඩරේ වැඩ දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඇඩ්වාන්ස් වෙලා ඒක රිටර්න් එකත් එතනම තියෙනවා ඒක එතනින් කඩා ගන්නවා ගෲප් එකට. දැන් මේකේ B එක ඇඩ්වාන්ස් වෙලා මේ ආපහු ඒ වෙලාවෙම B එක රිටර්න් වෙන්න ඕනේ. එතකොට එතනින් අපි වෙන් කරගන්නවා ගෲප් එකකට. ඊට පස්සේ ඔහොම තමයි ගෲප් කඩා ගන්න. ඉතින් දැන් සාමාන්‍යයෙන් එහෙම දීපොත් ඒ ප්ලස් ඔය වගේ තිබ්බොත් අපිට ගෲප් කඩා ගන්නවා මෙතන එක ගෲප් එකක් කඩන්න පුළුවන් ඊට පස්සේ මෙතන එකක් කඩන්න පුළුවන් අන්න මෙතන එකක් කඩන්න පුළුවන්. ඕම ඔය විදිහට තමයි ගෲප් කඩාගන්නේ. එක හරි කියලා හිතනවා. ඊට පස්සේ තියෙනවා අපිට මේ ගෲප් කඩාගත්තට පස්සේ දැන් ගෲප් දෙකක් නම් එන්නේ හැම ගෲප් එක මේ ගෲප් දෙකක් එන හැම සර්කිට් එකකටම මේ කෑල්ල අනිවාර්යෙන් මැදට ඇඳෙනවා මේ විදිහට. ඒක මම සර්කිට් එක අඳිද්දි කියන්නම් මේක මොන මේ ගෲප් එකේ මේ ඉන්පුට් දෙන්නේ වෙන්න ඕන විදිහ මොකක් වුණත් මේ ඒ කියන්නේ සිලින්ඩර් තුනක් තිබ්බත් මේ ගෲප් දෙකකට නම් කැඩෙන්නේ අනිවාර්යෙන් මේ විදිහ කෑල්ලක් මැදින් ඇදෙනවා. ඊට පස්සේ මේ වගේ ගෲප් තුනකට ගන්න එකක් තිබ්බොත් ඒක අනිවාර්යෙන්ම මේ කෑල්ල ඇදෙනවා මැදින්. මේ 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 විදිහේ කෑල්ලක් අනිවාර්යෙන් ඇදෙනවා. ඒ කියන්නේ කොයි විදිහේ ගෲප් තුනක් ආවත් අර දෙවෙනි ගෲප් දෙකේ එක වගේම මේ ගෲප් තුනටත් ඇදෙනවා. ඒ මේ දෙක සාමාන්‍ය මතක තියාගෙන ඉන්න ඕනේ. මේක නම් පොඩ්ඩක් මේ දෙක පොඩ්ඩක් ඇඳුම් මතක ඉන්නවා. මම මේ ගෲප් 4 එක මට තේරුනේත් නෑ. ඒක මම බැලුවෙත් නෑ හරියට මේ පේපර්ස් වල තිබ්බෙත් සාමාන්‍යයෙන් ගෲප් දෙක තුනක් යූස් කරලා මේ උපරිම දුරදෝ ඒ කියන්නේ පේපරෙත් කෙලින්ම දෙන්නේ නැහැ මේක කැස්කේඩ් එක කැස්කේඩ් මෙතඩ් එක යූස් කරලා අඳින්න කියලා. ඒ කියන්නේ අපිට දෙන්න මොනවා හරි ගාණක් ඒකේ අපි සීක්වෙන්ස් එක ලියා ගන්න ඕනේ. ඒ ප්ලස් මේ විදිහට සීක්වෙන්ස් එක ලියා ගන්න ඕනේ. එතකොට අපිට තේරෙන්න ඕනේ මේ වගේ දෙනක් ආවොත් නෝමල් විදිහට අඳින්න බෑ. මේක අපි කැස්කේඩ් එක යූස් කරලා අඳින්න ඕනේ කියලා. එතකොට එහෙම විදිහට මේවා කළා ඒක අඳින්න ගන්නවා. දැන් මම මේකෙන් අඳින්න පෙන්වන්නම්
මේ සර්කින් සර්කල් දාලා අඳින්න මේ ස්ටෙප් ටික. මගේ ස්ක්‍රීන් එක පෙන්නනවාද? හරිනේ. රයිට් හරි පැත්තට. හරි නේද? හරි. හරි. මේකේ දැන් අපිට දීලා තිබ්බ සීක්වෙන්ස් එක ඇවිල්ලා A plus A return B එක advance B එක return. ඕක තමයි අපිට දීලා තිබ්බ සීක්වෙන්ස් එක. ඊට පස්සේ ඕක අපිට ඊට පස්සේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක නෙවෙයි සීක්වෙන්ස් B plus ඕකනේ අපේ සීක්වෙන්ස් එක. ඊට පස්සේ ඕකේ අර මං කිව්වා වගේ එකේම මේ ළඟ තියෙන්න බෑ මේ එකේම ඇඩ්වාන්ස් එක රිටර්න් එක එක ළඟ තියෙනවා නම් එතනින් අපි ගෲප් එක වෙන් කරගන්න. ඊට පස්සේ යන්නේ ඊට පස්සේ ගෲප් එක වෙන් කරගන්නවා. ඊට පස්සේ එකින් එකට මේ එක ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට ඒක වෙන්න ඕනේ. ඊට මේක වෙන්න නම් ඒක වෙලා ඊට කලින් එකේ වෙලා තියෙන්න ඕනේ කන්ඩිෂන් එක දාගන්නවා. දැන් මෙතන මේකේ B එක ඇඩ්වාන්ස් වෙන්න නම් ඒක එකට ගිහින් තියෙන්න ඕනේ. ඊට පස්සේ B එක ආපහු රිටර්න් වෙන්න නම් B එක එකට ගිහින් තියෙන්න ඕනේ. ඊළඟට ඒක මේ රිටර්න් වෙන්න නම් B එක බිඳුවට ගිහින් තියෙන්න ඕනේ. ඊළඟට ආපහු මේක වැඩ ගන්නවා ඒක බිඳුවට යන්න ඕනේ. ඒ කියන්නේ මේක දිගටම යන සීක්වෙන්ස් එකනේ. මේකට පස්සේ ආපහු A+ ඔය විදිහෙන් යන්නේ. ඒ හින්දා ඊළඟට ආපහු මේ ඒක ඇඩ්වාන්ස් වෙන්න නම් ඒක මේ ඉන්ට පොසිෂන් එක බිඳුවට ගිහිල්ලා තියෙන්න ඕනේ. කියන්නේ මෙතන මේක වෙන්න නම් ඒක බිඳුවට ගිහිල්ලා තියෙන්න. ඕකේ එතකොට තව දිලා තියෙනවා මුලින්ම මේක පටන් ගන්න පුෂ් බටන් එකකින් කියලා. සර්කිට් එක. හරි පුෂ් බටන් එක කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ දැන් අපි ගෲප් දෙකකට කඩාගත්තානේ. මේ A+ B+ ඔය ගෲප් දෙකකට කඩාගත්තානේ මෙතනින්. ඊට පස්සේ මේක group 1 එක මේක group 2 එකනේ. හරි ඊට පස්සේ දැන් බලනවා group 1 එකේ input එක. මේකේ input එක. නේද? මෙතන ඉස්සරහම පුෂ් බටන් එකක් මේවා කරන්නත් ඕනේ. ඊට පස්සේ group 1 එක කියන්නේ මේ පළවෙනි මේ සෙට් එකනේ ඒක වැඩ ගන්නා group 1 එකේ input එක වෙනවා තියෙන්න ඕනේ. ඒ සිලින්ඩරේ ඒ සිලින්ඩර් එක මේ normal මේ initial position එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ group 1 එකේ input එක push button දාලා ඔක තමයි group 1 එකේ input එක. ඊට පස්සේ group 2 එකේ input එක ඇවිල්ලා මෙතනින් තමයි ගන්න. group 2 එක වැඩ ගන්නා B එක ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න එහෙම. ওই ටික තමයි අපිට දැන් ඕනේ වෙන්නේ. ඊට පස්සේ මේක ඇවිල්ලා මේ group දෙක එකක් හින්දා අපිට උතන cascade valves ඕන වෙනවා. ඒ කියන්නේ මේ cascade valve ඕන වෙනවා එකක්. ඒ කියන්නේ ඔගේ group ගන්නට වඩා මේ එකක් අඩු වෙනවා cascade valve වෙන්නේ. දැන් යම් circuit එක අඳින්න මුලින්ම ලබල් එකේ cylinders ටික දාගන්නවා. ඒක අඳින විදිහ නම් ඒක එතන ගිහලා අඳින්න වෙයි ලස්සනට මේ රූල තියලා. අඳින්න ඊට පස්සේ මේකේ පොසිෂන් ටික දාන්න මේකේ නෝ මේකේ on මේක B on මේක B1 කියලා දාගන්නවා. ඊළඟට මේ
සිලින්ඩර්ස් දෙකට අදාළව පයිලට් වැල්ස් දෙක දාගන්නවා. ඒවට සාමාන්‍ය පයිලට් වැල්ව්සයි පයිලට් වැල්ව් එකටයි කැස්කේඩ් වැල්ව් එකටයි ගන්න මේ 5x2 වැල්ව්ස්. ඒකට මෙතෙන් දාගන්නවා 5x2 වැල්ව් එකයි. ඊට පස්සේ දැන් මේ ගාන මේ කියලා නැහැනේ මේ ඒ මොකක්වත් ඇඩ්වාන්ස් වෙන්නේ ස්ලෝ හරි මේ මොකද්ද මේ රිටර්න් වෙන්නේ ස්ලෝ හරි කියලා. ඒ හින්දා අපිට මේක ඒ මේක ගානක් නැතුව අපිට මෙතනට කනෙක්ට් කරන්න පුළුවන් දැන්. මොකක් හරි මේ ඇඩ්වාන්ස් වෙනවා නම් මේ මොකක් සිලින්ඩරේ ඇඩ්වාන්ස් වෙනවා නම් ෆ්ලෝ එකෙන් හරි එතකොට අර ඊයේ සිම් එක කරා වගේ අර මේ ට්‍රොටල් වැල්ලයක් දාලා ඒ අදාළ පැත්ත මේ දාන්න මේ ට්‍රොටල් කරලා දානවා. හරි. ඊට මේකටත් මෙතන සෙට් කරනවා. ඔය ටික සෙට් කරලා මෙතන ඉන්පුට් එක දෙනවා. මේ ටික දන්නවා ඇති කියලා හිතනවා මේ අඳින්න ඕනේ නැති. මෙතන සාමාන්‍ය 5y12 එකේ ඉන්පුට් එක දෙන්නේ මෙතනද. ඊට පස්සේ අනිත් දෙකම එක්සෝස්ට් වෙන තැන් දෙක. ඒ දෙක එක්සෝස්ට් වෙන්න අඳිනවා. ඔය ටික අඳිනවා. ඊට පස්සේ අපි ලයින් දෙකක් ගහගන්නවා. ගෲප් දෙකට අදාළ ගෲප් දෙකක් නම් ලයින් දෙකක් ගහගන්න. ඒතකොට මෙතන මේක ගෲප් 1 එකේ ලයින් එක, මේක ගෲප් 2 එකේ ලයින් එක. හරි. ඊට පස්සේ මේ ඕකේ ඉතුරු ටික හදාගන්න යට ටික. ඊට පස්සේ මං කිව්වේ මේතන කැස්කේඩ් වැල්ව් එක. ඊට පස්සේ ඒක අඳිනවා කැස්කේඩ් වැල්ව් එක අර ඉස්සෙල්ලා පෙන්නනා වගේ මේ ওই ලයින් දෙකයි මේ කැස්කේඩ් වැල්ව් එකයි ඒකට එන යට ටිකයි මේක මේ හැම මේ ගෲප් දෙක එකටම පොදු මේ දැන් අඳින ටික. මේකෙත් ඉන්පුට් එක මෙතන දෙනවා. ඉන්පුට් එක කියන්නේ සප්ලයි එක. ඊට පස්සේ මෙතන එක්සෝස්ට් දෙනාට පස්සේ ඔක සාමාන්‍යයෙන් අපි ඉන්පුට් දාගන්න මෙතන 1 මෙතන 3 මෙතන 5 කියලානේ. ඊට පස්සේ මෙතන 2 මෙතන 4නේ. සාමාන්‍ය සප්ලයි දෙන පැත්තේ මේ පැත්තේ ඒවා ඔඩ් නම්බර්ස් අනිත් පැත්තෙන් මේකෙන් එළියට ගන්න පැත්තේ ඊවන් නම්බර්ස් කියන ඊට පස්සේ මෙතන දෙවෙනි පෝට් එක සෙට් කරනවා මේ අර ලයින් වලින් දාගත්ත එකෙන් පළවෙනි ලයින් එකට ඊට පස්සේ මේ දෙවෙනි එකට සෙට් කරගන්නවා ඉන්දියානේ ටැබ් එක කියලා මේ ටැබ් මේ ගියාම මම දැන් ආවම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඒ ගියා ඊට පස්සේ මේ අර ටික ඇඳ ගන්නවා දැන් මුලින්ම ඩබල් ඇක්ටිව් සිලින්ඩර්ස් දෙකයි අර ටික අර ටික අමතක ප්ලස්
ටික දාන්න. මේ ටික ඇඳලා යන්න ඉස්සෙල්ලා මේවා ඉතින් සීන් ඩ්‍රයිව් එක E එක මේවා මේ පේපරේ අඳ දිනවා මේ ගානට කෙලින් තියලා ලස්සනට අඳින්න නැත්තම් ඒකට බලන්නත් එපා වෙයි මේවා ගානට රූලර් තියලා ඒවා අඳින්න වෙයි පොඩ්ඩක් වෙලා අරගෙන ඩීටේල්ස් දෙන්න. ඊට පස්සේ ඔය දෙක අඳගත්තා. ඊට පස්සේ ලයින් දෙක ගහගත්තා. මේක ලයින් 1 එක මේක 2 එක ඊළඟට අඳ ගන්නවා කැස්කේඩ් වැල් එක. ඒකට ගන්නෙත් 5/2 එකක්. ඒකත් අඳ ගන්නවා. ඔය මා ඉස්සෙල්ලා කිව්වා. ඒවට මතක ගන්නවා මෙතන සප්ලයි දෙන එකයි එක්ස්හොස්ට් දෙන ඒවායි. ඊට පස්සේ ඕකේ මෙතන එක තුන පහ තුන දෙක හත. පස්සේ ඕකේ දෙවෙනි එක සෙට් කරන්නේ ලයින් 1 එකට. ඊට පස්සේ ඕකේ හතරවෙනි තැනින් ලයින් එක සෙට් කරන්නේ මේ group 2 එකේ ලයින් එකට. අන්න ඊට පස්සේ මේ පැත්තට දෙන්නේ මේ වැල් එකේ මේ පැත්තට දෙන්නේ group 1 එකේ input එක හදාගෙන මේ පැත්තට අපි දෙනවා. මේ පැත්තට දෙන්නේ group 2 එකේ input එක. group 1 එකේ input එක මේ push button එකයි මේ ඒ බිඳුවට යන එකයිනේ. ඒ කියන්නේ මේ දෙකම හරියන්න නම් එතන දාන්න ඕනේ AND gate එක. කියන්නේ ඒක බිඳුවට වෙලා තියෙන්නත් ඕනේ. තව push button එකක් තියෙන්නත් ඕනේ. ඒතකොට AND gate එකක් දාගන්නවා. ඊපස්සේ ඕකේ කන්ඩිෂන් දෙක පුෂ් බටන් එක ඉස්සරම හදා ගන්නවා. පුෂ් බටන් මේවට දාන්නේ සාමාන්‍ය කියන්නේ මේ ලිමිට් වැල්ස් කියලා කියන්නේ. ඒවට දාන්නේ 3/2 වැල්ස්. ස්ප්‍රේඩ් එකක් දානවා. පුෂ් බටන් එකක් දානවා. ඊපස්සේ ඒකේ ඉන්පුට් එක දෙන්නේ මෙතන එක්සෝස්ට් වෙන මෙතනින්. ඊපස්සේ ඒකේ අවුට් එක යන්නේ මෙතනින්. ඒක ඔකට දුන්නා. ඊළඟට හදා ගන්නවා අනිත් කන්ඩිෂන් එක. ඒකට දාන රෝලර් සිලින්ඩර් එක. ඒකේ දාලා තිබ්බේ මේ ඒ බිඳුවට එන්න ඕනේ කියලානේ. ඒ කියන්නේ මෙතනින්ම මෙතන දාහම තමයි ඒක වැඩ කරන්නේ. ඒ කියන්නේ දැන්ට මෙතන තියෙන්නේ. ඒ කියන්නේ රෝල් ලීවර් එක ගෑවිලා තමයි තියෙන්නේ මේ මෙතන බිඳුවේ පොසිෂන් එකේ. කියන්නේ මේක ගෑවිලා තියෙන්නේ. එතකොට මේ ලිමිට් වැල්ව් එක ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ පැත්ත මාරලා තියෙන්නේ. එතකොට ඉන්පුට් එක දෙන්න ඕනේ මෙතන. අවුට් වෙන යන්නේ මෙතනින්. ඊට පස්සේ ඕක දෙනවා ඕකට. ඊට පස්සේ දැන් මේවට ඉන්පුට් දෙන්න ඕනේ. ඊට පස්සේ මේ කැස්කේඩ් වැල්ව් එකේ ඉනිෂියලි මේ ඉන්පුට් එක දීලා දෙන්නේ මෙතන. මේ එකකින් මේ පොසිෂන් එකට. ඊට පස්සේ ඒක හරහා ගිහිල්ලා අතරින් ඇවිල්ලා ඊට පස්සේ දැන් ලයින් 2 එකේ තමයි ඉනිෂියලි මොකුත් ඒ කියන්නේ ස්ටාර්ට් කරේ
කලින් තියෙන්නේ මේ එයා එක. එතකොට දැන් මේ මුලින්ම වැඩ කරන්න ඕනේ මේ පුෂ් බටන් එක ලැබුවාමනේ. එතකොට ඒකට ඉන්පුට් එක ගන්න ඕනේ දැනට එයා එක තියෙන ලයින් එකේ. දැන් එයා එක තියෙන්නේ 2 එකෙන්නේ. එතකොට එයා එක එකෙන් ගන්නවා. එතකොට මේකට ඉන්පුට් එක මේකටයි ඉන්පුට් දෙක දෙනවා මේ ඉන්පුට් නේ සප්ලයි දෙක දෙනවා මෙතනින් ගත්ත දෙවන ලයින් එකේ. එතකොට මේ අපේ සර්කිට් එක දැන් භාගයටත් වඩා ඇඳගෙන ඉවරයි. ඊළඟට දැන් අපි ඉන්පුට් 2 එක හදා ගන්න ඕනේ. group 2 එකේ ඉන්පුට් එක. group 2 එකේ ඇවිල්ලා ඉන්පුට් එක එතන තියෙන්නේ B එක ඇඩ්වාන්ස් වුණාම තමයි මේ group 2 එකේ ඉන්පුට් එකක් විදියට යන්නේ. යන්නේ එතන දාන්න ඕනේ throw leave එක. group 2 එක මෙතන දාන්නේ. මේ හැම එකම මේ limit values දානවා නම් මේ sprint return එකක් දාන්න. ඊට පස්සේ ඔය වගේ මේ source වෙන ඒවා ඒවයි මාරියට අඳින්න. ඊපස්සේ ඔව් ඒක නම් මම දැක්කේ නෑ හරියට මොන පේපර් ඒක දන්නේ නෑ මට අයිඩියා එකක් නෑ ඒක ගැන. පොඩ්ඩක් මම බලන්න ඒක. ඔව් මේ normally මේ sprint එකෙන් නම් කියන්නේ ඒ කියන්නේ ක්ලික් කරාම ආයේ මේ return මේ ආපහු val එකේ මේ active වෙන්න මේකක් දෙන්න val එක ආපහු තිබ්බද ගන්නට වෙන්න මේකක් දෙන්න ඕනේ ඔටෝම අපි මේ කියවන ගමන් මේනවා කියලා තමයි sprint එකක් දාන්නේ. ඊපස්සේ මේකනේ ඊට පස්සේ ඕක මෙතනින් එනවා හරි. ඔව් දැන් හරි group එකේ මේ input දෙක හදාගත්තා. ඊට පස්සේ බලනවා B1 වෙන්න කලින් දැන් මේකට input එක ගන්න ඕනේ. B1 කියන්නේ B එක advance වෙන්නනේ. ඒ වෙලාවේ කොහෙද මේ එයා එක තියෙන්නේ කියලා. B එක advance වෙන්නේ ඒක advance වෙලා තියෙද්දි ඒ කියන්නේ ඒක advance වෙන්නේ group 1 එකේදීනේ මෙතන. ඒක ඒ කියන්නේ B එක advance වෙන්නේ group 1 එකේ. ඒතකොට දැන්ට මේ advance වෙලා තියෙන්නේ. ඒ කියන්නේ line 1 එකේ තියෙනවා එයා එක. එතකොට මේ group මේ හදාගත්ත එකේ මේ දෙන්නේ දැන්ට එයා තියෙන්නේ මේකනේ. ඒකෙන් තමයි මේකේ වැල් එකට මේ ඉන්පුට් එක දෙන්නේ. දැන් අපි සර්කිට් එකේ අද ටික හදාගෙන ඉවරයි. දැන් අපි ඇඩ්වාන්ස් වෙන ඒ ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඒ ඇඩ්වාන්ස් වෙන එකනේ මේ ඒ සිලින්ඩර් ඇඩ්වාන්ස් වෙන්නේ මේ පැත්තට දෙන්න ඕනේ. ඒකට දෙන්න ඕනේ ඉන්පුට් මේ ඒ ඇඩ්වාන්ස් වෙන්න ඕනේ පුෂ් බටන් එකයි ඒ නෝට් එකයිනේ. එතකොට ඒක අපි හදාගත්තා මෙතනින්. ඒ කියන්නේ මේක මෙහෙන් ඇවිල්ලා මේ දෙකම උනාට පස්සේ මෙතන සිග්නල් එකක් ගිහිල්ලා මේ කැස්කේඩ් වැල්ව් එක ඇක්ටිව් වෙලා ඔගේ එතකොට කැස්කේඩ් වැල්ව් එක ඇක්ටිව් වුණා ගමන් මේක කියන්නේ මේ මාරු වෙනවනේ. එතකොට මෙතන තමයි එතකොට මේක මේ පැත්තට යන්න ඕනේ. මේ දෙක මාරුලා එතකොට මෙතන එයා එක සෙට් ඇවිල්ලා ඊපස්සේ ඕක හරහා ඕක එතකොට සෙට් වෙන්නේ මෙතන. මේ මේක අර මාරු වෙන සීන් එක තියෙන තියෙන එක දන්න ඇති කියලා හිතනවා මේ ඇක්ටිව් වුණාම මොකද වෙන්නේ දන්නේ නැත්නම් කියන්න පුළුවන් මොකද වෙන්නේ කියලා මේ පැලයක් ඇක්ටිව් වුණාම ඊසුලිනේ කිව්වා වෙන්නේ නැති එක නෑ නෑ දන්න ඇතින් කරන්නේ යන්න ඒ කියන්නේ එතනින් උන ගමන් මෙතනින් එතකොට මේ දෙකම මේ පුෂ් බටන් එකයි ඒ නෝට් එකේ හරි කියනවා මෙතන ඉඳලා group 1 එකෙන් මේ line 1 එකද ඊට පස්සේ ඒ නෝට් එකෙන් ඒ ඇඩ්වාන්ස් එකෙත් මේ ඉන්පුට් එක වෙන්න ඕනේ මේ දෙකනේ. එතකොට මේ කෙලින්ම මේකට සෙට් කරනවා. ඒ කියන්නේ අර දෙක උන ගමන් group line 1 එකට සිග්නල් එක එනවා. ඒ දෙක අනිවාර්ය වෙන්න ඕනේ මේ line 1 එකට සිග්නල් එක එන්න. ඒ කියන්නේ මේ AND gate එකකින් මෙතනින් එන්න නම් අර දෙකම හරියන්නේ. එතකොට ඒ ආපුවා එතකොට එයා එක තියෙන මේ ලයින් එකේ ඒකෙන් සිග්නල් එක දෙනවා මේක. එතකොට මේක ඇඩ්වාන්ස් වෙනවා. ඒක ඇඩ්වාන්ස් වෙලා A1 එකට එනවා. ඊට පස්සේ බලනවා
A1 එක රිටර්න් කරගන්න මම. A1 රිටර්න් කරගන්න නම් මේ මෙතන තියෙන්නේ ඊට කලින් වෙලා තියෙන්න ඕනේ B එක බිඳුවට ඇවිල්ලා තියෙන්න ඕනේ. කියන්නේ B එක ආපහු රිටර්න් වෙලා තියෙන්න ඕනේ මේ ඉනිෂියල් පොසිෂන් එකට. එතකොට මෙතන දාන්න ඕනේ ආපහු ලිමිට් ටැග් දාන්න ඕනේ. මෙතන රෝල මේකක් දාලා දැන්ට මේක මොකුත් හිතන්න නැති. කියන්නේ මේ අපි සර්කිට් එක ගන්න ස්ටාර්ට් කරන්න කලින් කියන්නේ දැන්ට මේ ඉනිෂියල් පොසිෂන් එකේදී මේ B නෝඩ් වෙලාන තියෙන්නේ. කියන්නේ සිලින්ඩර් එකක්වත් ඇක්ටිව් වෙලා නැහැ. ඒ හින්දා මේක ගෑවිලා තියෙනවා. එතකොට මං කිව්වේ එතකොටම මේ වැල් එක ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි එතකොට වැල් එකේ වැඩ ගන්න මේ පැත්තේ. කියන්නේ වැඩ කරන පැත්ත මේට මාරු වෙලා මේ පැත්තම වැඩ ගන්න. මේක මේ පැත්තට අවුට් දෙන්න ඕනේ. ඊට පස්සේ දැන්ට මේ අපිට ඕනේ ඒක රිටර්න් කරගන්න. එතකොට දැන්ට B එක රිටර්න් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ B එක රිටර්න් වෙන්න නම් මේ group 2 එකේ තමයි එයා එක තියෙන්න ඕනේ. එතකොට මේක අපිට දැන්ට B එක රිටර්න් කරගත්තේ group 2 එකේ එකකින්. එතකොට අපි ඒකට ඉන්පුට් එක දෙන්න ඕනේ. දැන්ට තියෙන්නේ මේ line 2 එකේ තමයි එයා එක. එතකොට මෙතන තමයි සෙට් කරගන්න. ඒක හරි. ඊළඟට දැන් යනවා මේ B එක ඇඩ්වාන්ස් කරගන්න එකට. B එක ඇඩ්වාන්ස් කරගන්න නම් ඊට කලින් වෙලා තියෙන්න ඕනේ ඒක ඇඩ්වාන්ස් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක හදා ගන්න ඕනේ. ඒ ආපහු මේ රෝල ලීව් එකක් දාලා ඒක ඇඩ්වාන්ස් වුණාම දාන්න ඕනේ මේ ඒක ඇඩ්වාන්ස් වුණාම තමයි B එකත් ඇඩ්වාන්ස් වෙන්න ඕනේ. එතකොට ඒක ඇඩ්වාන්ස් වෙනවා කියන්නේ මේක යන්න ඕනේ A1 පොසිෂන් එකට. එතකොට B එක ඇඩ්වාන්ස් ඒ සිග්නල් එක දෙන්න ඕනේ. ඒක එතන දෙනවා. ඊට පස්සේ දැන් මේ B එක රිටර්න් කරගන්න ඕනේ. B එක රිටර්න් කරගන්න B එක ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. B එක ඇඩ්වාන්ස් කරගන්න එක අපි B එක ඇඩ්වාන්ස් වුණාම මෙතන ඉන්නේ. ඒ සිග්නල් එක හදාගත්තනේ මේක. B එක ඇඩ්වාන්ස් වුණ ගමන් මේකේ සිග්නල් එක මේකට ඇවිල්ලා මේ පැත්ත වැඩ ගන්නවා. එතකොට මේකට ඇවිල්ලා මේ ලයින් දෙවෙනි එකට එනවා එයා එක. එතකොට B එක අපිට ඕනේ මේ B එක ආපහු රිටර්න් කරගන්න. ඒක රිටර්න් කරගන්න දැන්ට අපිට මේ ලයින් 2 එකේ තමයි සිග්නල් එක තියෙන්නේ. එතකොට අපිට දැන් ඉවරයි සර්කිට් එක. ඊට පස්සේ ඕකේ බලන්න ඕනේ මේ එක්සෝස්ට් වෙනවා මේ හරියට දාලාද? ඔව් වැරදුනා මේක. මේකට ඉන්පුට් එක දුන්නේ අරකට කලින් තව තියෙනවා. එතන මේ මට වැරදුනා මේකට ඉන්පුට් එක දෙන්න ඕනේ. ඒ වෙලාවේ දැන් අපි B එක ඇඩ්වාන්ස් කරගන්න ඕනේ. B එක ඇඩ්වාන්ස් කරගන්න දැනට A+ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ A+ වෙනවා line 1 එකේ, ඒ කියන්නේ group 1 එකේ line එකේ එයා එක තියෙන්න ඕනේ. එයා එක තියෙන්නේ ඒකේ. එතකොට මේකට ගන්නෙ මේ එයා එක මේකෙන්ම. හරි. ඊළඟට දැන් ඉතින් කිව්වා වගේ මේ B එක රිටර්න් කරගන්න ඕනේ. B එක රිටර්න් කරගන්න නම් B එක මේ ඇඩ්වාන්ස් වෙලා තියෙන්න ඕනේ. අපි ඇඩ්වාන්ස් කරගන්න එක මේක හරහා කරගත්තා. එතකොට B එක ඇඩ්වාන්ස් වුණ ගමන් මෙතනින් සිග්නල් එක ආවිල්ලා මේ වැල් එක වැඩ කළා. ඒක හරහා ගිහලා මේ කැස්කේඩ් වැල් එකට සිග්නල් ඇවිල්ලා එතනින් මේක දෙන ඉන්පුට් එක දෙවෙනි මේකට එනවා. ඒත් අපිට B එක රිටර්න් කරගන්නත් මේ පැත්තට සිග්නල් එක දෙන්න ඕනේ හින්දා මේකට දාගන්නවා මේ අරකට මේ ඉන්පුට් එක දෙන්නේ මේකෙන්ම. එතකොට ඕක තමයි මේ සර්කිට් එක. ඕක ඊට පස්සේ අන්තිමට බලන්න මේ ඉන්පුට් දෙනවා හරියට ඇඳලාද මේ එක්සෝස්ට් වෙන ඒවා ටික දාලාද ඊට පස්සේ මෙතන හරියට අංක දාලාද ඔය ටික තමයි ඉතින් ඔක බලන්න දෙන්නේ. ඔක්කොම ඊට පස්සේ මේ ස්ප්‍රින් රිටර්න් ඒවා දාලාද ඒ ටික තමයි ඕකේ නම් මේ දැන් ෆුල් සර්කිට් එක ඇඳලා ඉවරයි. ඕක තමයි ගෲප් දෙකක් තිබ්බොත් එන්න ඕන. මේ ගෲප් දෙකට ඕනනම් මේකේ තව
පස්සේ ගණක් තියෙනවා. එතකොට සිලින්ඩර් තුනක් තිබ්බත් මේ ගෲප් දෙකට හදලා තියෙන කඩලා හදන ගාණක් තියෙනවා. ඒක සිලින්ඩර් ගාණ අනුව වෙනස් වෙන්නේ. ගෲප් කඩන එක එක ළඟ එකම ගෲප් එකේ එක ළඟ එකම සිලින්ඩර් එකේ ඇඩ්වාන්ස් එක රිටර්න් එකයි රිටර්න් එක තියනවාද කියන එක මත තමයි මේ ගෲප් ගාණ වෙනස් වෙන්නේ. අන්නේ. එතකොට මේ ගාණ තේරුම් ගත්තනම් තියෙනවා දැන් අහන්න ඊළඟ ගෲප් 3 එකට මම කරන්න යන්නේ. උස්සාර අවුලක් නැතිවදිනේ. උඹත් නැද්ද? යා ඊළඟ ගානට යන්නද? ඕකේ. ඔය ඉන්න අනිත් දෙන්නත් කියන්නවා මොකද තේරුණාද? අසන්දේ. මේක අවුල් තැනක් තියෙනවා නම් කියන්න. මොකක් හරි වැරදිච්ච තැනක් හරි මං කියන්න නැත්නම් ඊළඟ ගානට යන්නද? යෝ කවුරුත් නැද්ද? ෂේප් කරා. ආ, ඔයා ඉතින් මේකට මේ මට වැරදුන්නේ නැහැ නේ කොහෙවත්. බලපු දෙයක් නම් ඔලත් තිබුණේ ආ හරි ඔව් මටත් තේරිච්ච විදිහට මං කරන්නේ. හරි. එහෙනම් මං කරන්න යන්නම් අවුලක් තිබ්බොත් ඉතින් මැසේජ් එකක් හරි දාලා අහන්න. ඉතින් මේ කුප්පිය වීඩියෝ රෙකෝඩින් එක බලන්න. ඒතකොටදී මං කියන්නම්. ඊළාට යම් ඒක තිබ්බ තිබ්බ ස්ලයිඩ් වල තිබ්බ මේ එක්සැම්පල් එකට. ඔව්. ඒ ප්ලස් ප්ලස් මේක තමයි අපේ මේ ස්ලයිඩ් වල තිබ්බ ඊළඟ ගාන. එතකොට මේකේ අර ඉස්සලා කිව්ව විදිහට දැන් මුලින්ම කරන්න ඕන ගෲප් කඩා ගන්න. ගෲප් කඩන්නේ එකම සිලින්ඩර් එකේ ඇඩ්වාන්ස් එක රිටර්න් එක තිබ්බොත් එතනින් කඩන්න. එතකොට මෙතනින් කඩන්න වෙනවා එකකට. ඊට මේ දෙක මේ සිලින්ඩර්ස් දෙක නේ මේ දෙක කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් කඩන්න. ඊට පස්සේ මේක group එක 2 එක මේක group 3 එක. අන්න. ඊට පස්සේ ආයෙත් අර විදිහට මේ එකින් එක 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 මේ සීක්වෙන්ස් එකකින් එක වෙන්න ඊට කලින් වෙලා තියෙන්න ඕනේ මේ කන්ඩිෂන් එක දාගන්නවා. දැන් මෙතන මේක ඒක රිටර්න් වෙන්න නම් ඒක එකට ගිහින් තියෙනවා. ඊට පස්සේ B එක ආපහු මේ B එක ඇඩ්වාන්ස් වෙන්න නම් ඒක බිඳුවට ගිහින් තියෙන්න ඕනේ. ඊට පස්සේ B එක මේ රිටර්න් වෙන්න නම් B එක මේ ඇඩ්වාන්ස් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ආපහු අර කිව්වා වගේ සීක්වෙන්ස් එකකට යන්නේ මෙතන මේක ඇඩ්වාන්ස් වෙන එකනේ. ඒක ඇඩ්වාන්ස් වෙන්න නම් B එක බිඳුවට ඇවිල්ලා තියෙන්න ඕනේ. අන්නේ ඕක තමයි ওই ටික මුලින්ම දාගත්තා. ඊට පස්සේ අපි group 3 input ටික ලියා ගන්න ඕනේ. ඕකෙත් මේ ගාන දීලා තිබ්බේ පුෂ් බටන් එක කියලා. මේක අපි ගාන කියවලා බලන්න ඕනේ මොකක් මේ පුෂ් බටන් එකක්ද මොනවද තියෙන්නේ අර මොනවද ලීවර් ඒවා මොකක්ද කියලා. ඊට පස්සේ ඒක අදාළ එක තමයි එතන මේක නම් දීලා තිබ්බේ පුෂ් බටන් එක කියලා. ඊට පස්සේ ආපහු මේ දැනින්නේ මේකම B එක බිඳු වෙලා තියෙන්න ඕනේ. ඒක ඇඩ්වාන්ස් වෙනවා. කියන්නේ B එක බිඳු වෙලා තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ ආපහු අර විදිහට සර්කිට් එක හදන්න යන්න මෙතන. ඉතින් ඒක ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒකේ පොසිෂන් එක දා ගන්නවා. ඊට පස්සේ ඕකෙත් කියලා තිබ්බේ නෑ මේකේ ඇඩ්වාන්ස් වෙද්දී ෆ්ලෝ හරි මොකක් හරි ඊට පස්සේ මේ හින්දා නෝමලි දිනවා දෙනවා ওই දෙකේ පයිලට් වැල්ස් දෙක දා ගන්නවා.
මේ අදිද්දි මේ සිලින්ඩරයට වඩා ලොකුවට අදින්නත් එපා. මේ මෙතන අදින්න පුළුවන් වෙන්නේ නැද්ද? ඒක ආන්ටි සාමාන්‍ය සිලින්ඩර් ටික ලොකුවට ඇඳලා අවුලන්නේ. හරි ඒ ටික ඇඳගත්තා. ඊට පස්සේ නෝම මේක අර කියලා නැත්නම් ඇඩ්වාන්ස් එක ෆ්ලෝ හරි මේ ටික නිකම්ම කනෙක්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වැල් දෙකට ඉන්පුට් එකයි ඒකෙන් එක්සොස්ට් නේවටයි ඒ ටික දාගන්නවා. හරි ඔය ටික නෝමල් මේ සිලින්ඩර් දෙකක් තියෙද්දි ওই විදිහම තමයි. ඊට පස්සේ දැන් මේක ගෲප් 3 එකක්නේ. එතකොට අපි ඇඳ ගන්නවා ලයින් 3ක්. මේක 1 එක, මේක 2 එක, මේක 3 එක. අන්න ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වේ මේක 3 එකක් හින්දා අපිට කැස්කේඩ් වැල්ස් ඕන වෙනවා දෙකක්. ඒ කියන්නේ අපිට ඕන වෙන ගෲප් 3ක් තියෙනවා නම් කැස්කේඩ් වැල් එකයි, ගෲප් 4ක් තියෙනවා නම් කැස්කේඩ් වැල් 3යි. මේ ගෲප් 4 එක නම් මම දන්නේ නැහැ අඳින්න. තේරුණා. ඊට පස්සේ හින්දා මේ ගෲප් 3ක් නේ හින්දා අපිට කැස්කේඩ් වැල්ස් දෙකක් ඕන වෙනවා. ඒ වැල් දෙක ඇඳ ගන්නවා. ඒවට 5/2 වැල් තමයි දාන්නේ. ඊට පස්සේ මේ කෑල්ල හැම මේ ඕනෙම ගෲප් 3 එකට පොදුයි. මේ දැන් අඳින කෑල්ල. ඕකෙත් පහ හතර පහනේ. ඊට පස්සේ මේකේ ඇවිල්ලා දෙවෙනි එක සෙට් කරනවා අරකින් මේ ඉන්පුට් එකට. ඒ කියන්නේ යට කැස්කේඩ් වැල් එකේ මේ සෙට් කරනවා යට එකේ දෙවෙනි එක දෙකේ පළවෙනි එකට සෙට් කරනවා. ඊට පස්සේ මේකේ හතරවෙනි එක තියෙනවනේ. ඔය හතරවෙනි එක අරගෙන අපි සෙට් කරනවා ලයින් 3 එකට. මේ ටික මතක තියාගන්න ඕන. මේක කියන්නේ හැම මේ තුනේ මේ ගෲප් 3 මේ කැස්කේඩ් සර්කිට් එකට මේ විදිහටම තමයි එන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කැස්කේඩ් වැල් එකේ මේකත් සෙට් කරනවා මේ පැත්තේ ඉන්පුට් එක සෙට් කරනවා මේ ලයින් තුන්වෙනි එකට. අනේ ඊට පස්සේ උඩ එකට මේ ඉන්පුට් එකක් දීලා ඉවරයි. ඊට පස්සේ මේකෙන් උඩ මේ වැල් එකෙන් එළියට ගන්න මේ අවුට් එකට ගන්න ඕනේ. ඊට පස්සේ ඕකේ දෙවෙනි එක දෙවෙනි එක මෙතන තියෙන්නේ. ওই දෙවෙනි එක සෙට් කරනවා ලයින් 1 එකට. ඊට පස්සේ හතරවෙනි එක සෙට් කරනවා ලයින් 2 එකට. ওই ටික අනිවාර්යෙන් මේ මතක තියාගෙන අඳින්න ඕනේ. මේවා. අනේ ඊට පස්සේ මේක හරි මේකේ උඩ කැස්කේඩ් වැල් එකේ මේ පැත්ත වැල් එක වැඩ ගන්න විදිය හරි. ඊට පස්සේ මේකෙත් අර වගේම දාගත්තා. මෙතනට දෙන්න ඕනේ group 1 එකේ ඉන්පුට් එක හදාගෙන මෙතන දෙන්න ඕන group 2 එකේ මේ group 3 එකේ ඉන්පුට් එක මෙතන දෙන්න ඕන group මේ 2 එකේ ඉන්පුට් එක. ওই ටික මේ හැම එකටම එකයි. ඒ ටික මතකයෙන් හරි කොහොම මේවා කරලා හඳ ගන්න තියෙන්නේ. ඊට පස්සේ අර වගේම දැන් අපි group 1 එකේ ඉන්පුට් එක හදාගන්නවා. group 1 එකේ ඉන්පුට් එක ඇවිල්ලා මේ තියෙන්නේ group 1 එකේ ඉන්පුට් එක push button එකයි මේ roll lever එකක් දාලා මේ දෙකම වෙන්න මේ දීලා තිබ්බේ මේ push button එකයි මේ B එක මේ ආපහු initial position එකට ඇවිල්ලා තියෙනවා. ඒකෝට මෙතන දාන්න ඕනේ දැන් gate එකේ දෙකම වෙන්න ඕනේ හින්දා. ඊට පස්සේ මේක ඒ පැත්තට දෙනවා. ඊට පස්සේ මෙතනින් හදා ගන්නවා මේ push button එකයි push button එකේ මේ පැත්තට දෙනවා. හරි ඊට පස්සේ ඕක ඉන්පුට් එක දෙන්න ඕනේ මෙතන. ඊට පස්සේ ආ දෙයිලා තිබ්බේ B එක
මෙතන ඒකද මේ B එක බිඳුවට ඇවිල්ලා තියෙන්න ඕනේ ඒක මේ ඇඩ්වාන්ස් වෙන්න නා. අනිත් ඒකින්ද දැන් ඉනිෂියල් පොසිෂන් එකේදීම කියන්නේ මේක සර්කිට් එක ඔන් කරන්න නැතුව B එක තියෙන බිඳුවේ හින්දා දැන් මේක ඇක්ටිව් වෙලා තියෙන්නේ. එතකොට මේ වෑල් එකේ මේ වෑල් එක ඇක්ටිව් වෙලා දෙපැත්ත මාරලා තියෙන්නේ. එතකොට ඉන්පුට් එක දෙන්න ඕනේ මේ පැත්තට. මෙතන ඉන්පුට් එක දෙන්න ඕනේ එක්සෝස්ට් වෙන්නේ මෙතනින්. අනේ දැන් මේ දෙකට ඉන්පුට් එක ගන්න ඕනේ. දැන් ඉනිෂියලි මේ අපි මෙහෙමනේ. ඔව් මේකෙත් මෙතන තමයි ඉන්පුට් එක දෙන්නේ. යට කැස්කේඩ් වෑල් එකට. ඊට පස්සේ දාන්න. ඊට පස්සේ දැන් ස්ටාර්ට් කරන්න කලින් මෙතනින් මේ සප්ලයි එක දීලා තියෙනවා. ඉන්පුට් එක සෝරි. සප්ලයි එක දීලා ඊට පස්සේ මුකුත් කරලා නැහැ. ඊට පස්සේ මේක අහා ගිහලා මෙතන ගිහිල්ලා මම ඇවිල්ලා මේක තුන්වෙනි ලයින් එකද? එතකොට තුන්වෙනි ලයින් එකට ඉනිෂියලි මේ සප්ලයි එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි දැන් මේක ඇක්ටිව් කරගන්නවා. එතකොට දැන් සප්ලයි එක තියෙන්නේ මේ තුන්වෙනි ලයින් එකේනේ. එතකොට මේ දෙකට ගන්න සප්ලයි එක තුන්වෙනි ලයින් එකේ. හරි. ඒක ඇඳගත්තා. ඊට පස්සේ අනේ ඊට පස්සේ දැන් හදාගන්න ඕනේ මේ group මේ තුන්වෙනි එකේ input එක. group තුන්වෙනි එකේ input එක කියන්නේ group තුන්වෙනි එක වැඩ ගන්න නම් මේ තියෙන්නේ මේ B එක ඇඩ්වාන්ස් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ එතනක් දාන්න ඕනේ මේ roller type leave එකක්. මේකක් දාලා මොකක්ද මම ඒකට කියන්නේ හරියට. roller මේකක් දාලා ඊට පස්සේ එතනට දෙන්න ඕනේ B එක ඇඩ්වාන්ස් වුණාම තමයි ඒක වැඩ ගන්න ඕනේ. එතකොට මේකට දෙන්නේ. හරි. ඊට මේකට ඉන්පුට් එක ගන්න ඕනේ. දැන් මේකට ඉන්පුට් එක දෙන්න ඕනේ. දැන් ඉස්සම බලන්න ඕනේ මේ B එක ඇඩ්වාන්ස් කරගන්න. B එක ඇඩ්වාන්ස් කරගන්න වෙලාවේ මේ B එක ඇඩ්වාන්ස් කරද්දී B එක ඇඩ්වාන්ස් වුණාට පස්සේ මේ එයා එක තියෙන්නේ මේ දෙවෙනි ගෲප් එකේනේ. එතකොට මේ B එක ඇඩ්වාන්ස් කරගන්න නම් අපි ඊට කලින් කරලා තියෙන්න ඕනේ මේ ඒක රිටර්න් කරගන්න. එතකොට ඒක රිටර්න් කරගත්ත වෙලාවේ group මේ එයා එක තියෙන්නේ group 2 එකේ. එතකොට B එක ඇඩ්වාන්ස් කරගන්නත් එයා එක අපි ගන්න ඕනේ group 2 එකේ. එතකොට මේ කියන්නේ line 2 එකෙන් තමයි මේ අඳින්න ඕනේ. මේවා මේ එක ගොඩේ අඳින්න එපා. මේ පොඩ්ඩක් පිළිවෙලට ඉඩ අරගෙන අඳින්න මේක ඉත තියෙන ගානටම අඳින්නේ. ඊට පස්සේ ඕකේ මේ මේවා ලියන්න ඕනේ නැහැ. මේ group 1 input group 2 input ඒ ටික ඕනේ නැහැ. ඒ ටික මම මේ දැනගන්න ලේසි වෙන්න ලිව්වේ. හරි. ඊට පස්සේ මේ group මේකට දෙන එකත් හදාගත්තා. group 2 එකේ input එකත් හදාගත්තා. ඊට පස්සේ group 3 එකේ input එක හදාගන්න ඕනේ. group 3 එකේ input එක ඇවිල්ලා අනේ group 2 එකේ input එක දැන් හදාගන්න ඕනේ. මෙතන දෙන්නේ මේ group 2 එකේ input එකනේ. group 2 එකේ input එක ඇවිල්ලා A1 ඒ කියන්නේ ඒක ඇඩ්වාන්ස් වෙලා තියෙන්න ඕනේ. එතනක් දාන්න roll type එකක් ඒක ඇඩ්වාන්ස් වෙලා ඊට පස්සේ ඕකට මේක ඇඩ්වාන්ස් වෙන්න නම් මේ ඉන්පුට් එක ගන්න ඕනේ. ඒක ඇඩ්වාන්ස් වෙලාද කියන්නේ මේ ඒක ඇඩ්වාන්ස් වෙලා මුලින්ම ඇඩ්වාන්ස් වුණ ගමන් මේ තියෙන්නේ group 1 එකේනේ. මේ ඒක ඇඩ්වාන්ස් වුණා කියන්නේ එතකොට තියෙන්නේ group 1 එකේ තමයි මේ එයා එක තියෙන්නේ. එතකොට අපි group 1 එකේ line එකෙන් එයා එක කරන් මේකට සප්ලයි කරනවා. ඕවා මේ මෙහෙම අඳින්න එපා ගාන්න කෙලින් අඳින්න ඉඩ තියෙන මෙතන මේ ඉඩ තියෙන විදිහට මම අඳින්නේ. හරි ඊට පස්සේ දැන් අපි මේ සර්කිට් එකේ යට කැලේ හදාගෙන ඉවරයි. ඊට පස්සේ දැන් තියෙන අපිට උඩ ටික. ඊට පස්සේ බලන්න ඕනේ ඒක ඇඩ්වාන්ස් කරගන්න. ඒක ඇඩ්වාන්ස් කරන්න ඕනේ මේ පුෂ් බටන් එකයි මේ B නෝට් එක වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ දැන්ට අපි ඒ දෙක කරගත්ත ඒ දෙක වුණ ගමන් මේකේ මේ පැත්තට සිග්නල් එක ඇවිල්ලා මේක හරහා ගිහිල්ලා පැත්ත මාරලා මෙතනින් එයා එක හම් වෙනවා මේ දෙවෙනි ලයින් එකට. දෙක හරහා මෙතනින් යනවා මෙතන මේකේ පළවෙනි එකට.
ඊට පස්සේ මේ කළා මේ මේකත් ඇක්ටිව් වෙනවනේ මුලින්ම මේ ගෲප් ලයින් තුන්වෙනි එකේ සිග්නල් එක තියෙන නිසා දැන්ට මේක ඇක්ටිව් වෙලා තියෙන්නේ. එතකොට ඕක මේ ගැස්කෙට් ඇක්ටිව් වෙලා මේක අනිත් පැත්ත හැල්ලලා තියෙන්නේ. එතකොට මෙතනින් ආපු සිග්නල් එක මේක එතකොට මේ කෑල්ල මෙතන සෙට් වෙලා මේක මේ විදිහට සෙට් වෙලා මෙතන දෙකේ ලයින් දෙකට සෙට් වෙනවා එයා එක. ඊට පස්සේ ඒකෙන් මේ ලයින් 1 එකට දෙනවා එයා එක. ඊට පස්සේ ඒකෙන් ගත්ත හිම දැන් ඒක හදාගත්ත ඊට පස්සේ ඒ කෙලින්ම මේ ඒක ඇඩ්වාන්ස් කරගන්න ඒකට දෙනවා. අන්න ඊට පස්සේ ඒක ඇඩ්වාන්ස් කරගත්තා. දැන් අපි බලන්න ඕනේ ඒක රිටර්න් කරගන්න. ඒක රිටර්න් කරගන්න නම් වෙන්න ඕනේ මේ ඒක ඇඩ්වාන්ස් වෙලා තියෙන්න ඕනේ. ඒක ඇඩ්වාන්ස් කරගන්න එක අපි හදාගත්තනේ මේකේ මේ ඉන්පුට් එකක් විදිහට මේ group 2 එකේ ඉන්පුට් එකක් විදිහට. ඒ කියන්නේ group 2 එකේ දැන් එතකොට ඒ කියන්නේ group 2 line එකේ දැන් එයා එක තියෙනවා. එතකොට අපිට කෙලින්ම මේකට යූස් මේ ලිමිට් value ඕන වෙන්නේ නැහැ. කියන්නේ මේ A1 ටික ගිහුවම මෙතනින් ඇක්ටිව් වෙලා ඊට පස්සේ මේක හරහා මේ line 2 එකට සිග්නල් එක එනවා. එතකොට අපිට කෙලින්ම ඒක හරහා ගන්න පුළුවන් මෙතනින්. එතකොට දැන් ඒක මේ ඇඩ්වාන්ස් වෙන එකත් හරි රිටර්න් වෙන එකත් හදාගත්තා. ඊට පස්සේ දැන් බලන්න ඕනේ B එක ඇඩ්වාන්ස් වෙන විදිහ. B එක ඇඩ්වාන්ස් වෙන්න නම් ඒක බිඳුවට ගිහිල්ලා තියෙන්න ඕනේ. එතකොට ඒක බිඳුවට ගිහිල්ලා තියෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ ඒකට හදාගන්න ඕනේ මෙතන අපිට මෙතනින් ගන්න බෑ. මේ කලින් ගෙනියන්න බෑ. ඒක අපි හදාගත්තේ නෑනේ. ඒක බිඳුවට ගියාම ඇක්ටිව් වෙන්න එකක්. දැන් අපි එහෙනම් හදාගන්න ඕනේ ඒක බිඳුවට ගිය ගමන් මෙතන සිග්නල් එක එන්න විදිහ. මේකෙත් අර වගේම ඉනිෂියලි මේ තියෙන්නේ ඒ මේ පුෂ් බටන් එකයි මේ ක්ලික් කරන්න කලින් තියෙන්නේ මේ ඉනිෂියල් බිඳුවේ ඉඳලා මේ වෑල් එකත් ඇක්ටිව් වෙලා තියෙන්නේ. එතකොට වැඩ කරන්නේ මේ පැත්ත. එතකොට මේක ඉන්පුට් එක දෙන්නේ මේ පැත්තෙන්. ඊට පස්සේ මේකට සප්ලයි එක දෙන්න ඕනේ. මේ සප්ලයි එක දෙන්නේ මේ දැන්ට බලනවා. ඕක දැන් ඒක ඇඩ්වාන්ස් වුණානේ. ඒක රිටර්න් වුණානේ. ඒක රිටර්න් වෙන්න නම් මෙතන මේක රිටර්න් වෙන්න තියෙන්න ඕනේ group 2 එකේනේ මේ එයා එක. එතකොට දැන්ට group 2 එකේ තමයි එයා එක තියෙන්නේ. එතකොට මේකට සප්ලයි එක දෙන්නේ group 2 එකෙන්. හරි. එකත් හරි. ඊට පස්සේ දැන් බලන්න ඕනේ B එක රිටර්න් කරගන්න. B එක රිටර්න් කරගන්න නම් වෙලා තියෙන්න ඕනේ B එක මේ ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. අපි ඇඩ්වාන්ස් වුණාම සිග්නල් එකක් හදාගත්තානේ මෙතනින්. ඒ කියන්නේ group 3 input එක විදියට ඒක හදාගෙන එතකොට අපිට ඒ කියන්නේ group 3 එකේ group 3 line එක ඇක්ටිව් වෙන්නේ මේ B1 එකට මෙතනින් දැන් අරක B ඇඩ්වාන්ස් වුණ ගමන් මෙතන සිග්නල් එක ගිහිල්ලා මේ කරා group 3 එකට එනවා එයා එක. එතකොට අපිට දැන් අරක B එක රිටර්න් කරගන්නත් ඕනේ එතනින්නේ. එතකොට අපිට කෙලින්ම සිග්නල් එක ගන්න පුළුවන් group 3 එකේ. ඊට පස්සේ මේකේ දැන්ට අපි සර්කිට් ඔච්චර තමයි ඕකෙත් තියෙන්නේ. ඊට පස්සේ මේකේ දාලා බලලා ඔව් වැරදුනා. මෙතන වෙන්නේ මෙතන මේ පයිලට් ටෑල් එකට තමයි හරි. ඒ ටික ඕකේ එන්නේ ඊට පස්සේ බලනවා මේ වගේ ස්ක්‍රීන් රිටර්න් දාලාද සප්ලයි එක දීලාද එක්සෝස්ට් වෙනවා හරියට ඇඳලාද එතන තමයි. හරි. එතකොට ඕම තමයි ඉන්නේ මේ ගෲප් තුනක් ඇඳුනහම. එතකොට ඕකේ හැම ගෲප් මේ තුන එකට මේ කෑල්ල පොදුයි.
මේ විදිහටම මේ ලයින් තුනයි මේ කැස්කේඩ් වෑල් එකයි කැස්කේඩ් වෑල් එක මේ කනෙක්ට් වෙන විදිහයි අනිවාර්යෙන්ම එකයි. ඊට පස්සේ අය මතක තියාගන්න ඔබ කැස්කේඩ් වෑල් එකේ මේ පැත්තට දෙන්නේ ලයින් 3 එකේ ඉන්පුට් එක. ඊට පස්සේ මේ පැත්තට දෙන්නේ group 3 එකේ ඉන්පුට් එක. ඊට පස්සේ යට කැස්කේඩ් වෑල් එකට දෙන්නේ මේ group 1 එකට ඕන ඉන්පුට් එක. ඊට පස්සේ ඒක ආපහු අනිත් පැත්තට මේව කරගන්න දෙන්න ඕනේ group 3 එකේ මේ සිග්නල් එක. ඕක තමයි මේ group 3ක් තිබ්බහම හදන විදිය. ඔය ටික තමයි ඉතින් තියෙන්නේ මේ අපිට එන්නේ මම හිතන්නේ ওই දෙක විතරයි අර හතර එකක් ආවොත් ඒක නම් මට තේරුනේ නැහැ මම බැලුවෙත් නැහැ වැඩි ඒ හින්දා ওই දෙක තමයි ඉතින් තියෙන්නේ group 3ක් ආවම දෙකක් ආවම හදන විදිහ. ඒක තමයි කියන්න තියෙන්නේ තේරුම් නැත්නම් තියෙනවා නම් අහන්න මේ මොකක් හරි අවුල් තැනක් තියෙනවා නම් අහන්න මේ වෙලාවේ එක්ක මැසේජ් එකක් දාලා හරි එහෙනම් ඒක උත්තර උඹ ඒක උඩ කරනවා නම් කරහම මන්ට ඉතින් ඔච්චර තමයි තියෙන්නේ ඔය ගණ ඔය විදිහ තමයි එන්නේ කැස්කේඩ් එකෙන් හදන්න පුළුවන් ඔය උත්තර නැද්ද උඹ මොකද කරන්නේ මේ මොකද කරන්නේ දැන් කොයි මුනෑනේ ඉස්සරය මම මේ කොයි ඉන්න දෙන්නට මොකද තේරුම් නැත්තරම් තියනවද නැත්නම් එන් කරලා දාන්නද මැසේජ් එකක් හරි දාන්න කතා ගන්න ඉන්න එන් කරන්නද නැත්නම් තේරුම් නැත්තරම් තියෙනවා නම් අහන්න මොකුත් නෑ රිප්ලයි එක මම මේ අඳපු මේක දාන්නම් රිලීස් එක යන්න එන් කරන්නද ඈ තාම කරා මොකද කියන්නේ අවු ගියාද එන් වැඩේ කරන්න එන් කරන්න අවුනේ එන් කළා දාන්නන්නේ හරි 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 එහෙනම් රෙකෝඩ් කරගන්න තින්නේ මම ඒක නම් දන්නේ නැහැ මම එන් කළා